සිස්ටම් එකේදී අපි දැන් බලමු අපිට all approval ඒ කියන්නේ අපිට තිබ්බ approvals ටික ඔක්කොම ආවට පස්සේ loan වල අපේ PD checks upload කරන විදිය ඒ වගේම post approved documents upload කරන විදිය අපි දැන් බලමු. මෙතනදී අපි LND එකට එන්න ඕනේ. EFX සිස්ටම් එකේ ඊට පස්සේ මෙතන තියෙනවා loan details කියලා කැටගරියක්. එතනට ආවට පස්සේ credit to inquiry කියලා තියෙනවා. එතනට එන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් වෙනවා. ඊට පස්සේ මෙතන අපි loan type එක ඒ වගේම අපේ කස්ටමර් දැන් සිලෙක්ට් කරගත්තා පස්සේ ඔටෝමැටිකලි මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මේ ඉන්ටර්ෆේස් එකේදී අපේ කස්ටමර්ගේ අපි ඉල්ලපු රික්වෙස්ට් කරපු ගාණ, ඒ වගේම එයාගේ පේමන්ට් මෙතඩ් එකේ මාස ගාණ, ඒ වගේ හැමදේම මෙතනදී අපිට ඇතුළත් වෙනවා. මෙතනදී වෙන්න යනවා ඒ වගේම අපි මුලින්ම pre approved documents ටික ඒ වගේ දේවල් පෙන්නනවා. අපි දැන් මෙතනදී මුලින්ම post approved document එක අප්ලෝඩ් කරගමු. මෙතනදී ඉල්ලනවා post approved documents කියලා මෙතන header පෙන්නනවා. ඒ වගේම මෙතන තියෙන agreement copy, officer letters ඒ වගේ ඒ agreement අපේ customer details ටික මෙතන දීලා අපි මුලින්ම මේ customer details මේ වගේ කියලා ඒ කරගමු. විදියට browser එකේ කියලා අපිට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම additional comment එකක් මෙතනදී අපිට අපේ කස්ටමර්ගේ මෙතනදී අපිට දාන්න පුළුවන්. අපි මේ කස්ටමර්ගේ additional මොන හරි comment එකක් තියෙනවා මෙතනදී දාන්න පුළුවන්. ඒ වගේම මෙතන අපිට තව option එකක් තියෙනවා delete option එක. මෙතනදී අපි දාපු documents එක වැඩි නම් අපි මෙතන delete කරලා අලුත් document එකක් upload කරගන්න පුළුවන්. අපි දැන් මේක upload details ටික upload කරලා පස්සේ වම් පැත්තේ පහළට ආවට පස්සේ තියෙනවා save post ඒ වගේම upload documents කියලා අපි මෙතන ක්ලික් කරගමු. ඊට පස්සේ automatically upload වෙනවා. මේ වගේ අපි upload කරපු ටික confirm කියලා වැටලා මේ විදිහට upload වෙනවා. ඊට පස්සේ දැන් මුලින්ම post upload documents ටික upload කරා. දැන් අපේ pre upload documents ටිකත් හරි post upload documents ටිකත් හරි. දැන් අපි යන loan details එකට. ඊට loan detail එක මෙතන බලන්න PD checks update. අපි දැන් යනවා PD check එක update කරන්න කොහොමද කියලා. මම මුලින්ම ඔයාලට customer එක කරද්දි කියලා දුන්නා. අනිවාර්යෙන් පුළුවන් නම් customer ගේ bank details upload කරන්න. එහෙම upload කරන්න කියන්නේ අපි PD checks upload කරන තුනට අපිට customer ගේ bank එක ගැන ප්‍රශ්නයක් එන අපේ bank එක අහන නිසා. මෙතනදී අපිට මේ වගේ මම customer ගේ bank detail එක මෙතන මට ඇතුළත් කරගන්න පුළුවන්. මෙතනට customer ගේ bank detail apply කරගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් අපව customer create කරපු තැනට ගිහින් එයාගේ bank detail apply කරලා එතන edit option එකේ ගිහින් ඒක apply කරගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මේ විදිහට bank එක select කරගත්තා පස්සේ අපිට ඊළඟ මෙතන තියෙනවා check numbers. අපි දාන check වල numbers ටික මෙතනදී දාගන්න. අපි check වල numbers ටික එකින් එකට දාගෙන යනවා. ඊට පස්සේ මේ විදිහට අපේ කස්ටමර්ගේ ඔක්කොම චෙක් ටික මේ කරා අපේ දාගත්තට පස්සේ මෙතන අප්ලෝඩ් බටන් එක තියෙනවා අප්ඩේට් බටන් එක. ඒ අපි අප්ඩේට් බටන් එකෙන් අපි එකින් එක ඔක්කොම ටික අප්ඩේට් කරගමු. ඊට පස්සේ මේ විදිහට අප්ඩේට් කරගත්තට පස්සේ අපි මේක එකපාරක් රිෆ්‍රෙෂ් කරලා බලමු අපේ කස්ටමර්ගේ ඉතින් මෙතනදී අපිට පෙන්වන PD checks update. මෙතන මුලින් පෙන්වන්නේ 0 out of 10 කියන එකනේ. දැන් මෙතන 10 out of 0 කියන එක පෙන්වන එක. අපේ PD checks ටිකත් ඔක්කොම
අප්ලෝඩ් වෙලා කියන එක පෙන්නනවා. ඒ වගේම මෙතනදී අපි post approved documents ටික ඔක්කොම අප්ලෝඩ් කරා. ඊට පස්සේ අපි දැන් මේ ටික ඔක්කොම අප්ලෝඩ් කරාට පස්සේ මෙතන අපේ අප්ලෝඩ් යන්න ඕනේ අපේ pending approvals බලන්න දැන් ගිහිල්ලා view all pending කියනට ගියාට පස්සේ ready to discuss එතනදී අපිට පෙන්නනවා අපි දාපු අපේ customer මෙතනට ඇවිල්ලා තියෙනවා. මේ වගේ අපේ customer automaticallyම මෙතනට එනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ අපි දාපු customer මෙතන ඉන්නවා. ඒ වගේම අපිට මෙතන ඊට පස්සේ customer වල discuss කරගන්න